Mr. Chef Uncle. අයිබෝන් හැමදාම ඔයගොල්ලෝ කන ෆ්‍රයිඩ් එග් එකයි ඔම්ලට් එකයි පැත්තකින් තියලා අද මම ඔයාලට විශේෂ බිත්තර කරි එකක් අර බ්ලැක් චිකන් කරි එකට හදන ග්‍රේවි එක වගේ ග්‍රේවි එකක් හදලා බිත්තර තම්බලා ඒකට දාලා මම විශේෂ කරි එකක් හදලා දෙන්නවා. අපි එහෙනම් ඒක හදන විදිහ බලමු. ඉස්සෙල්ලාම තාච්චුවර මේ වගේ තෙල් මේස හැඳි 4ක් විතර දාලා මෙතන අරන් තියෙනවා කුරුඳු පොතු ටිකක්, උළුහාල් ටිකක්, සූදුරු ටිකක්, කරාඹු නැටි 5ක් විතර, එනසල්ලට 4ක් 5ක් විතර. අපි මේ ටික එකවරම මේකට ෆ්‍රයිඩ් වෙන්න දාමු. ඊට පස්සේ අපි මෙතන අරන් තියෙනවා ලොකු තක්කාලි ගෙඩි 3ක් විතර කපාගෙන තියෙනවා. බීලුණු ගෙඩි 4යි, අමු මිරිස් තරල් 5ක් විතර කපාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ ටික මේකට දාලා මේක පොඩ්ඩක් මෑෂ් වෙන්න හොඳට ෆ්‍රයිස් කරගන්න ඕනේ. ගින්දර පොඩ්ඩක් අඩු කරලා ෆ්‍රයිස් කරගමු. දැන් අපි මේකට ජින්ජර් ගාර්ලික් පේස්ට් එකෙන් පොඩ්ඩක් එකතු කරගමු. මේක පොඩ්ඩක් හොඳට සෝලෙන්න ෆ්‍රයිස් කරගන්න. අමුතුන පහ මේස හැඳි භාගයක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පොඩක් කලර් එක බලාපොරොත්තු වෙන විදිහට. ඊට පස්සේ මිරිස් කුඩු සාමාන්‍ය මේස හැන්දක් දාලා මේ තියෙන්නේ මිරිසුයි 3-5යි සමසමව අර චිකන් කරි, බීෆ් කරි ඒවට වගේ අර බදින්නේ අර වෙනම අන්න ඒ විදිහට බෙදලා ගත්ත මිරිස් 3-5 බෙදපු ඒ පවුඩර් එක. ඊට පස්සේ මේ ටික පොඩ්ඩක් මේ විදිහට ෆ්‍රයිඩ් වෙන්න තියලා වතුර මේකට එකතු කරන්න ඕනේ. දැන් මේ හොද්ද මේ හොඳට ඉදෙන්න දෙන්න ඕනේ. අර මිරිස් තොනක හොඳට තැම්බිලා අර එනසල් කුරුදු කරාම නැටි වල සුවඳත් එක්ක මේකට මුසු වෙන විදිහට හොඳට මේ හොද්ද මේ ටික් වෙන්න පොඩ්ඩක් හින්දෙන්නම මේ ඉදවන්න ඕනි. සියඹලා මදුළු 3ක් විතර අරගෙන මේ වගේ හොඳට මේ වතුර එකකට දිය කරලා අපි මේ වතුර ටික මේකට එකතු කර ගන්නවා. අපි එහෙනම් මේ තම්බලා සුද්ධ කරගත්ත බිත්තර ටික අපි මේ ග්‍රේවි එකට එකතු කරමු. ඔයාලා හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් එවන්න. ආයිත් මුළු පළාතම සුවඳයි. ඕනම ඩිනර් එකකට, ලන්ච් එකකට, බ්‍රේක්ෆාස්ට් එකකට උනත් හොඳටම ගැලපෙන මෙන්න මේ ගන්න වගේ ටික් එක තිබ්බම හොඳයි. කරි එකක් තමයි මේක. මෙන්න මේ වගේ කරි එකක් ඔයාලට දැක ගන්න පුළුවන්.